ඇත්තටම බුදුන්වහන්සේ මේ ලෝක සත්‍යයට දුකෙන් මිදෙන මඟක් තමයි මේ විවර කරලා තියෙන්නේ. ඇත්තටම මේ දුකෙන් මිදෙන මඟක් තමයි මේ ධර්මය තුළ තියෙන්නේ. අපි දුක් විඳින්නේ ඇත්තටම අපේම සිත නිසා. සිතුවිලි වලින් තමයි අපි දුක් විඳින්නේ. මේ සිත ගැන හරි අවබෝධයක් ඇති වුණාම ඇත්තටම මේ සිතේ මායාවට රැවටෙන්නේ නැහැ. සිතුවිලි වලට රැවටෙන්නේ. ඒ සිතුවිලි වලට බලයක් කියන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ බාහිර වගේ ප්‍රවණට අපි ජීවත් වෙන්නේ ඇත්තටම සිතුවිලි වල. චිත්තේ නියති ලෝක චිත්තේන පරිපස්සති කියනට. මේ සිතුවිලි වල මායාවක අතරම එක්වෙන බලන්න මේ මනුස්ස සිතුවිලි වල එතන මේ කතාව කියනවා නම් මේ සිතුවිලි වල අපි ශබ්ද වල වර්ණ වල ශබ්ද වර්ණ සකස් වෙන හැටි බලනකොට ඒවා කම්පන වේගයට සකස් වෙන බව පැහැදිලි. ඒවා එකට එකතු වෙලා යන සිතුවිලි බලන්න. මේ ශබ්ද වර්ණ එකට එකතු වුණු සිතුවිල්ලට බලයක් කියන හැටි බලන්න. ඒ ඒ සිතුවිල්ලක් කියන්නේ මොනවද මේ ශබ්දේ වර්ණය කියන්නේ? ඒක මේ කම්බරේ ভাইබ්‍රේෂන් එකයි මේ අක්ෂිකාශයේ මේ සිද්ධ වෙන ස්පාර්ක් එකයි. මේ දෙක එකට එකතු වෙලා හැදෙන බල චිත්ත රූප. ඔබට මේක දැනෙන්නද ගන්නෑ. මේ චිත්ත රූප කියන්නේ. මේ සංඛාරා කියන්නේ සකස් වෙච්ච. සංඛාරා කොහෙවත් බාහිර නැහැ කියුවේ ඒක. සංඛාරා කියන්නේ චිත්ත රූප. සංඛාරා බාහිර හම්බ වෙන්නේ නැහැ. සංඛාරා චිත්ත ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ සබ්බේ සංඛාරා සංඛාර කියන්නේ සංකත සකස් වෙච්ච. සකස් වෙලා තියෙන්නේ ඔබ ඔබ ඇසුරු කරන මේ වර්ණ සප්තවල නුහුණු මේ දැනෙන ස්වභාවات එක්ක එකතු වුණු මේ කම්පන මේ චිත්ත රූප කියන්නේ. අතර බලුවොත් එහෙම ඔබ සිතුවිල්ලක නෙමෙයි ජීවත් වෙන්නේ. ඔබ වටේට බලනකොට ඔබට පොල් ගහ, අඹ ගහ මේ මොනවද මේ ඔබට හම්බෙන්නේ කියලා බලන්න මොනවද මේ ඔබ ඇසුරු කරන්නේ? මේස පුටු ඇඳන් ඔබ ඇසුරු කරන ඉරහඳ ගහකොළ මොනවද කියන්නේ ඔබ ඇසුරු කරන්නේ? අම්මා තාත්තා ගෙවල් දොර ඔක්කොම බලන්න සිතුවිලිනේ තියෙන්නේ. මේ සිතුවිලි ඔබ ඇසුරු කරන්නේ. සිතුවිලි ලෝකයක්. මේක ඔබට මනාවට දැනෙන විවිධාකාර සත්තුන්ට විවිධාකාර විදියට මේ පේන එක ඇහෙන එක සකස් වෙනවා. ගවය වගේ සතෙකුට රතු පාට විතරක් පේනවා කියනකොට අස්සට නිල් පාට පේනවා කියනකොට මේ හැමෝටම වරහතක් පේනවා කියන කතාවකුත් නැහැ. මේ සර්පයා වගේ සතෙක් නේද? එක එක විදියට තමයි මේ සංවේදනය වෙන්නේ. සමහර සත්තුන්ට මේ උණුසුම ස්වභාවය යනවා ඒ ලෝකේ සකස් වෙන්නේ සංවේදනය වෙන්නේ. එතකොට මීමැස්ස වගේ කොමෙන්ට් අපිට මේ පේන විදිහට හැම සතෙකුටම පේනව නෙමෙයි. ඒතර අපිට මේ පේන දේ ඇත්ත කරගෙන අපි ඒකත් එක්කලා මේ එහෙට මෙහෙට කරන්නේ අපිට මේ මායා හිතේ ඇඳෙන මායාවනෝ තමයි අපි බාහිරින් හැම එකම එහෙට මෙහෙට කරන්නේ. අපිගේ වේයත් හදනවා කියලා ගියක්. වේය හොඹසක් හදනවා. හැබැයි වේයට මේ විදිහට වර්ණාත්මක වෙන්නේ නැහැ. ඒ වේයට දැනෙන විදිහට වේයට දැනෙන මැටිත් එක්කලා වේය කරන්න හදන හොඹස. වේ හොඹස. බලන්න එතකොට මේ අපි බාහිරය කියලා අපි එහෙට මෙහෙට කර කර යන්නේ අපි මනෝමයෙන් දැනනේ නෙමෙයිද? අපේ හිතේ තියෙන දේ නෙමෙයිද අපි බාහිරින් එහෙට මෙහෙට කර කර සකස් කරන්නේ. අපි චිත්ත රූප නෙමෙයිද අපි බාහිරින් එහෙට මෙහෙට කර කර ඔය සකස් කරන්නේ. ඒතර අපි ඔක්කොම අපේ හිතේ තියෙන දේ නෙමෙයිද අපි මේ හදන්නේ හැමතැනම. චිත්ත රූප නෙමෙයිද වැසුරු කරන්නේ. සිතුවිලි ලෝකෙක නෙමෙයිද ජීවත් වෙන්නේ. ඒකට බලයක් කියන හැටි බලන්න. ඊට පස්සේ ඒ අபிසංකරණ බලය පොඩ්ඩක් හොඳින් අධ්‍යයනය කළා බලන්න.
ඔබ එක හරියට ගලපලා බලුවොත් මේ මායාව හොඳින් ඔබට වැටහුණා. ඒ අபிසංකරණ බලය තුළ සකස් වෙන ඒ ශබ්ද වර්ණ සිතුවිලි වල මම කියන සිතුවිලි අර දැනෙන ස්වභාව ටික පේන ඇහෙන දැනෙන ස්වභාව ටික මම කියන ඒ සිතුවිල්ලකින් බලන්නේ නැහැ. ඒ කීයත්වයක් සුඛීයත්වයක් අර දියසුලියක් එහෙට මෙහෙට යනවා වගේ කරකිනකොට බලය නිසා මේ බලය සකස් වෙන හැටි. ඒ චිත්තාරූපණ බලය හරියට සෝල පව එක වගේ. ආයතන ටික වැඩ කරනකොට අර සකස් වෙන සිතුවිලි ආරෝපණ බලය. ඒක නැවත නැවත එනකොට ඒ සිතුවිලි බලවත් වෙන හැටි. පාන ඒකත් එක්ක ඊට පස්සේ මම මගේ රූපේ ඊට පස්සේ මගේ ඉපදීම මගේ මරණය මේ සේරම නිකන් මායාවක් වගේ දැනෙන්නේ. මේක ඔක්කොම නිකන් දැන් සිතුවිලි වලම නිකන් මායාවක් වගේ. ඒකේ ඇත්තක් නැති බව දැනෙන්නේ. මොකද මේ දැනෙන එක බලන්න පොට්ටක් ඉන්නෝ වගේ දැනෙන එක. ඒ දැනෙන එක අපි කකුල පොළොවේ තියෙනකොට අපිට දැනෙන්නේ පුජ්‍යලයකටද දැනෙන්නේ නැත්තම් ඒ දැනෙන්නේ කායටද නෙමෙයි. ඒක බලන ආයෙ සිතුවිල්ලෙන් මමයි කියලා ගන්න හැටි. අපිට ඇහැට පේන එක ඇහැ කැමරාවක් වගේ ගන්නට සඳනම් පේන්නේ නැහැ කියනකොට ඒක ඇහැට පේන එක මමයි කියලා ගන්න හැටි. ඊට පස්සේ මේ සිස්ටම් එක ඇතුලේ එන පවර් එකට ඊට පස්සේ සිතුවිලි අනුව අපි මේ තව සකස් වෙනකොට බෙල්ල හරවන හැටි බලන හැටි රොබෝ වගේ මැෂින් එක වැඩ කරන හැටි ඒ සිතුවිලි අනුව චිත්ත රූප එනකොට ඒ මේ මන ආයතනට එන ඒ සිතුවිලි බලන්න ඊට පස්සේ ඒ අනුව කායතනේ වැඩ කරන හැටි බලන්න චක්කායතනේ දකින හැටි බලන්න සෝතායතනේ සත්‍යය හැටි බලන්න මේ මනාරම්මනේ ඒ සිතුවිලි අනුව කාය විඥානේ සකස් වෙන හැටි බලන්න අතපය වැඩ කරන හැටි ඔබට සිතක් පහල වෙනවා යන්න ඕනේ කියලා. එතකොට ඔබගේ ඒ පහළ වුණු සිත අනුව බලන්න ඊට පස්සේ අසින් දකින්නවා මනසින් හඳුනා ගන්නවා අන්න කය ක්‍රියාත්මක වෙනවා. හරි රොබෝ වගේ. බලන්න ඊට පස්සේ ඔබ නිකන් අසු වෙලා ඔබ දැන් රොබෝ කෙනෙක් වගේ. දැන් මේ ඔබේ කතාව. දැන් මෙතන කෙනෙක් ඉන්නවද? මේ සිස්ටම් එකක් වැඩ කරන ඔබට පේනවද? ඒ සිස්ටම් එක ඇතුලේ මේ කතාවේ මේ සිස්ටම් එක ඇතුලේ කතාව. මේක සකස් වෙන හැටි මේක වැඩ කරන සිස්ටම් එක ඔබ දකින්න කියන්නේ. ඇත්තට මෙතන මේ සිස්ටම් එකේ කොහෙවත් කෙනෙක් ඉන්නවද? මේ සිස්ටම් එකේ කොහෙවත් කෙනෙක් නැහැ. කොහෙද කෙනෙක් ඉන්නේ? කවුද කෙනා? ඔය කයද? ඔය රූපෙද? දැන් මේ සිස්ටම් එකට සකස් වුණු මේ ස්වභාවය ඇතුළේම ඉපදුණු අර පව එක කරන්ට් එක ගින්න. ඒ ගින්න කොච්චරද වැඩි ඒ තරම් කෙනා අන්න මේ බලේ මේ මගේ පව එක මාන්නේ මගේ ගින්න කෙලස්. ඒ තමයි මමයා. බලන්න මමයා හැදෙන හැටි. මමයා බලවත් වෙන හැටි. මේ ෆිල්ම් එක ඇතුලේ මේ ෆිල්ම් එක වැඩ කරන හැටි දකිනකොට මේ කතාව හරියට ගලප ගන්නකොට ඔකට දැනෙනකොට ඔකට මේ කතාව ඇතුලේ සංගුණු රහස් ගොඩක් එළියට එනවා. ඒ කියන්නේ එක පව එකක් කරන්ට් එකක් වගේ. ඒ කියන්නේ එක තරංගයක් කිව්වේ ඒකයි. ඊට ඔබට මේ සිරස දෙරන වගේ ටීවී නාලිකාවට කරන හැටි පේනකොට කොහොමද මෙතන මේ සිරස පේන්නේ මේ ටීවී එකේ පැනල් එකේ මේ ටීවී එක කරනකොට අපිට තව තැනක නේද තවත් රටක වුණා ටීවී එක ඒ නාලිකාවම බලන්න පුළුවන් වගේ මේ කතාව හොඳට ගැළපෙලා පේනවා මේක මේ සිස්ටම් එක ෆිසිකල් බොඩි එක අතරම ක්‍රියේෂන් එක ඇතුලේ මේ සිස්ටම් එක වැඩ කරනකොට මේ ඇති වුණු කම්පනයේ පවර එක ගොඩනැගුණු බලය ඒ කම්පන බලය ඒ සිතුවිලි චිත්තාරෝපණ බලය හරියට නිකන් ටීවී එක වගේ ටීවී එකේ අර
ප්ලාස්ටික් තිරේ අර සර්කිට් එක දාලා අර සර්කිට් එකෙන් අල්ලලා ටියුන් කරන තරංගේ ප්ලාස්ටික් තිරේ යනවා වගේ ඔබේ ඇස කන දිවනාසය කියන ඒ පැනල් එක ඒ ඒ පැනල් එක ඇතුලේ අර ඇතුලෙන් එන පවර් එක හරියට නිකන් අර තරංගය වගේ ඒ මයික් එක මියුට් කරන්න මයික් ඔක්කොම මියුට් කරන්න ඒ ඒ පැනල් එක හරියට නිකන් අර ටීවී එකේ පැනල් එක වගේ මේ ඇස් ඔබගේ ඇස් දෙක ඔබගේ කන් දෙක ඒ ආයතන ටික බලන්න හරියට නිකන් ෆිල්ම් එකක් මවනවා. ඒ ෆිල්ම් එක හැබැයි ඔබනේ ෆිල්ම් එක එතනම සකස් වෙනවා. ඇහැට පේනවා කනට ඇහෙනවා. මේ විදිහට ෆිල්ම් එක වගේ දැන් සිතුවිලි සකස් වෙනවා. ඒතකොට සිතුවිලි වලට බලය එනකොට බලන්න අර හරියට නිකන් අර සර්කිට් එකේ අර තරංගේ ඔටෝ ටියුන් වෙනවා වගේ එතන සකස් වෙන බලය සිතුවිලි වල බලය එනකොට නැවත නැවත එන ආරෝපණ බලය සෝලර් සිස්ටම් එක වගේ ඔටෝමැටිකලි තරංගයක් ක්‍රියේට් වෙනවා. තරංගයක් කියන්නේ කම්පනයක්. ඒ කම්පනය චිත්ත කම්පනයක්. ඊට පස්සේ බලන්න ඒ චිත්ත කම්පනය ටෙලිපති වෙනවා. ඒ කියන්නේ තරංගේ හරියට නිකන් අර සිරස දෙරන නාලිකාව වෙනවා වගේ. ඊට පස්සේ බලනකොට පුංචි කාලේ පුටුව දැන් එනවා වගේ. දැනුත් ඔබට පුටුව පේනවා වගේ. සිස්ටම් එකක් වැඩ කරනවා. ධර්මතාවය ඔබට පේනවා. වැඩ කරන සිස්ටම් එක. ඊට පස්සේ බලනකොට දැන් මේ චිත්ත කම්පන වලට අර පෙර සංඥා නව සංඥා වගේ අතර මේ කතාව බැලුවාම පුදුමයි. ඒත්තයි සාරා සංකේ කල්පලක්ෂණ මේ තරංගයට අසෙනවා කියන්නේ පුදුමයි. ඒක ටෙලිපති වෙලා මේ මොහොතේ ටියුන් වෙනවා ඔටෝමැටිකලි. මුලින් මේ චිත්ත කම්පනේ සකස් වෙන හැටි දකිනවා. හැබැයි චිත්ත කම්පනේ සකස් වුණාට පස්සේ ඒ චිත්ත කම්පනයට ටෙලිපති වෙන ඒ කියන්නේ ඒහා සමාන කම්පන එකට එනකොට ඒ පෙර කම්පන වල තිබුණු මේ කම්පනයට අදාළ නොවන වෙනස් ස්වභාවත් මතුවෙනවා. ඒ කම්පනයට අදාළ ස්වභාව. දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම. දැන් අපිට අපිට පේනවා පුටුවක්. දැන් පුටුව පේනකොට අපිට පුටුව ආවේ කොහෙන්ද? හැට සකස් වුණේ හැඩතල. හැඩතලෙත් එක්ක ශබ්දෙත් ආවා. ඒ ශබ්දේ විතරක් නෙවෙයි අපි පොඩි කාලේ ඉඳන් ඒ දාපු ශබ්දේ සේරම එනවා. දැන් චීනී වගේ රටක තියෙන පුටුව කියලා ඉන්නේ නැහැ. ඒ ශබ්ද වලින් එනවා. හැබැයි ඔබ බලන්න දැන් ඔය ආපු එක ඔය ශබ්දේ මේ ආවේ අපි ඒවා පෙර කම්පනනේ බලන්න එතකොට මේ චිත්ත කම්පණයට අර පොඩි කාලේ පුටුව ටෙලිපති වෙනකොට ඒ ශබ්දයි ඒ සියරම මෙතනට වෙලා ඇඩතලයට පුටුව කියන ශබ්දෙත් එනකොට ඒක විතරක් නෙවෙයි නේද? ඔබට දැනෙනවද මේ කතාව? මෙතන මේ චිත්ත කම්පණය හරියට තරංගයක් වගේ කියනකොට අර සිරස දෙරණ හිරු නාලිකා මාරු වෙනවා වගේ ඔබේ මේ චිත්ත කම්පණය බලවත් වෙන්න කම්පන බලය වැඩි වෙන වෙනස් වෙන විපරිණාම වෙන්න සංඥා විපරිණාම කියලා කිව්වේ වෙන නාලිකා අහු වෙනවා වගේ ඔබ හිතන විදිය ඔබගේ අදහස් ඔබගේ ඒ හැම දෙයක්ම ඒ නාලිකාව වගේ වෙනස් වෙනවා. එතකොට හරියට නිකන් 31 ලෝක ධාතු වගේ ඔබ പ്രേත ලෝකයක වගේ දිව්‍ය ලෝකයක වගේ ඔබට මේ සේරම කතාව මෙතනම සකස් වෙනවා. දැන් ඔබගේ මනුස්ස ශරීරය අපි ගත්ත ෆිසිකල් බොඩි එක ඔය විදියමයි. නමුත් ඔබ කවුද? ඔබ මනුස්ස ලෝකය කියන්නේ මොකද්ද? තිරියන් ලෝකය කියන්නේ මොකද්ද? പ്രേත ලෝකය කියන්නේ අර නාගිකා ටික අහු වෙනවා වගේ වැඩක්. ඔබේ ස්වභාවය අදිමාන්‍ය එනකොට පරමාණු බෝම්බ වගේ ඔබ නේද? ඔබ ද්වේෂයෙන් පිපිරෙන්න යනකොට ඔබ නිකන් තිරිසන් සතෙක් වගේ. ඔබ නිකන් ප්‍රේතෙක් වගේ. ඒ කතාව ඇත්තනේ. මේ 31 ලෝක ධාතුවක් නෑ නෙමෙයි කිව්වේ ඒක. මේක සකස් වෙනවා කියන්නේ. ද ලෝකේ කොහෙද තියෙන්නේ? තනක් නෑ. අර කම්පන තරංගයක් වගේ. දැක්කද? මේ තරංගයක් වගේ ධ්වනියක් වගේ කියපු එක. ඒක ඕක වැඩ කරනවානේ. දැන් අපි මේ ධර්මයේ දැනගත්තත් නැතත් ඕක වැඩ කරනවානේ. නේද? ඕක ඔබ තිරිසන් සතෙක් වගේ හැසිරෙනවා. ඔබ ප්‍රේතෙක් වගේ හැසිරෙනවා. ඉතින් ඔබට වෙනවනේ. දැන් මේක දැනගත්තොත් මොකද වෙන්නේ? දැනගත්තට පස්සේ ඔබ මේක රැවටෙන්නේ නැහැ.
ඔබ දැනගන්නවා මේක මෙන්න මෙහෙම වැඩ කරන සිස්ටම් එකක් කියලා. හරියට නිකන් අර ෆිල්ම් එක වැඩ කරනවා. මේ ෆිල්ම් එක අර ප්‍රොඩියුසර් වගේ ඔබ දන්නවා මේකේ රඟපානවා මේ කට්ටිය. මේකේ තියෙන ෆිල්ම් එකක්. මේක නිකන් ඇත්තක් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ඔබ මේ පව එකට අසු වෙලා ඒ පව එක ඇතුලේ ඔබ ඒකේ රඟනවා කියන්නේ. එතකොට ඔබ ඒකේ ගිනි ගන්නවා. එතකොට ඔබට දැනෙනවා ඒ වේදනාව. ඔබ ඒක විඳිනවා. එතකොට ඒ විඳීම ඔබ කියලා කතා කරාට ඒ විඳීම තමයි ඔබ. ඒ වේදනාව තමයි ඔබ. ඒ තමයි ඔබේ කතාව පණ. හැබැයි මේක දැක්කට පස්සේ මේක වෙනම චරිතයක් වගේ එකක් වෙනවා. ඔබේ චරිතයක් වෙනම දකිනවා. වෙනම පැත්තකින් බලන් ඉන්න කෙනෙක් වගේ වෙනවා. ඒතර මේක අවදියක් කියුවේ ඒකයි. මේ අවදිය අධිගත සමාධිය අවබෝධයෙන් මත වෙන්නේ. මේක නිකන් අධිගත තියාගෙන හුස්ම දිහා බලන් ඉඳලා එනකන් නෙමෙයි අධිගත සමාධිය කියන්නේ. අධිගත සමාධිය එන්නේ මෙන්න මේ අවබෝධ ඥානයක් එක්කයි. එතකොට ඔබට ෆිල්ම් එක පේනවා. ඔබ ෆිල්ම් එකට අයිති නැති වෙනවා. එතකොට මේ සම්පූර්ණයෙන්ම කතාව ඔබ දකිනවා කියන්නේ. ඔබේ කතාවට අයිති නැහැ. එතකොට ඔබ ඒ කතාවෙන් මිදිලා. එතකොට දැන් මේ දුක ගින්න ඔබ දුක් ගිනි සේරම තියෙන ෆිල්ම් එක ඇතුළෙමයි. දැන් ෆිල්ම් එකට ඔබ අයිති නැති වෙනකොට ඔබට දුක් ගින්න අයිති නැහැ. තේරෙනවද මේ කතාව? දුක් ගින්න ඔබේ නෙවෙයි. දුක් ගින්න ඔබට අයිති නැහැ. මේක සුන්දර කතාවක්. මෙන්න මේ අවදිය අධිගත සමාධිය. දැන් දසධම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරේ භික්ෂුව අගය කරන්නේ අධිගත සමාධියක් නම් පමණි කියලා. භික්ෂුව මේක දකින්න ඕනේ. අනිවාර්යයෙන්ම සුතමේ ඥානෙ නැතුව භික්ෂුවක් වෙන්න බෑ. ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්න බෑ. එහෙනම් සුතමේ ඥානෙ තියෙනවා නම් ඒ භික්ෂුව අගය කරන්නේ අධිගත සමාධියක් නම් පමණි කියනකොට උපක්ලේශ සූත්‍රයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනකොට ඔබට අධිගත සමාධිය තිතිය පවතීද කියලා. ඒ තිතිය නොපවතී ස්වාමීනි කියනකොට මෙන්න මේ ෆිල්ම් එක කතා ඔබේ කතා ඒක මාරු වෙන හැටි තිරියන් ලෝකෙද പ്രേත ලෝකෙද නිරේත කොහෙද කියන එක ඔබේ සියලු ලෝකයෙන් මිදෙන හැටි මිස් ඔබේ මේ ෆිල්ම් එකේ ඔබ මේ රඟපාන එක ඒක ඇතුලේ තියෙන ගින්න ඒ වේදනාව ඒ දුක ඒ ඔබේ ඒකේ තියෙන පිච්චෙන ස්වභාවය තමයි ඔබේ කතාව ඒ තමයි ඔබේ ආත්මය ඔබේ ආත්මේ ඒ ගින්න පිච්චෙන ස්වභාවය වේදනාවට ඒ ඒ ඒ ඔබ එකෙන් මිදිලා නෙමෙයිද ඔබ එකෙන් මිදෙනවා ඒතකොට වේදනාව ඔබට අයිතිද නැහැ ඒතකොට ඒ පිච්චෙන එක ඔබට අයිතිද නැහැ ඔබ නැතුව සිස්ටම් එක වැඩ කරනවා පුදුමත් හිතේ ඔබ ඔබෙන් මිදුණු දවසට කියන එක ඔබ ලෝකෙන් මිදුණු දවසට ඔබට අන්න සියල්ලෙන් නිදහස් වුණු දවසට අන්න චේතෝ විමුක්තිය ඔබ සිතින් මිදුණු දවස ඒ සිතින් මිදෙන මඟ ඒ දුකින් මිදෙන මඟ ඒ දුක්ගින්නේ අවසානයේ තියෙන්නේ මේ සිත අවබෝධ කිරීම තුළ කියන එකයි. ඒ සිතින් මිදෙන මඟ ඒ දුකින් මිදෙන මඟ ඒ ගින්න නිවෙන මඟ ඒ නිවන් දකින ඒ නිස්සාරණ මඟයි එලෙස. දරුවා මැරුණයි කියලා අඬන අම්මලා මම ලෙඩ වෙලයි කියලා දැනෙන දුක අවසාන. මම මැරෙනවයි කියලා හිතලා එන දුක අවසාන. මරණය කියලා දෙයක් නැති බව මම කියලා කෙනෙකුත් නැති බව මැරෙන්න කෙනෙකුත් නැති බව මේක හොදෙක් ජවනිකාවක් බව ඔබ අත්දකින දවසට ඔබ සියල්ල නිදහස්. ආකාසේන සකුන්තානං ගතිතේ සන්දුරඤ්ඤා කිව්වේ. අහස කුරුලෙක් පියාඹගෙන ගියා. ඔබ පුදුමාකාර සෑහලුවකින් කටයුතු කරන. මේ මිහි මඩල තුළ
නේද? මේ හැම දෙයක්ම හරිම සුන්දර කතාවක්. ඔබ අත්දකිනවා. අර හිරු පායාගෙන එනකොට පේන දස. අර ඔබ මේ අත්දකින හැම දෙයක්ම මේ සුන්දරත්වයේ ඇත්තටම බැලුවොත් එහෙම හරියට මේකේ උපමාවක් කියනවා නම් ඔබ කිසිවකට අයිති නැහැ කියන්නේ. ඔබ අවබෝධයෙන් අවබෝධය තුළින් තමයි මේ සියල්ලම ඔබ නිදහස් වෙලා තියෙන්නේ. නමුත් ඒවා සාමාන්‍ය විදිහට ෆිල්ම් එක දාන්න. නමුත් ඒ ෆිල්ම් එකට හිමිකරුවෙක් නැහැ. ඒක විඳවන කෙනෙක් නැහැ. නමුත් ඒ සිස්ටම් එක ඇතුලේ සිද්ධ වෙන හැමදේම වෙනවා. පුදුමයි. ඒත් ඇත්තයි. එතකොට එතන ඔබ ඉන්නවා කියන්න පුළුවන්ද? නේතම්මව නිසෝහම නෝසත්තා. එතන ඔබ ඉන්නවා කියන්න බෑ. ඔබ ඒක දකින්නකොටම ඔබට ඒ ආපු අවධිය කුමක්ද? ඔබ ලෝකයෙන් මිදුණු අවධිය නෙමෙයිද? ඔබ ලෝකෙට අයිති නෑ නේද? ඒ මරණය ඔබට අයිති නෑ. ඒ ලෙඩ දුක, ඒ මරණය, ඒ ශෝකේ, ඒ පරිදේවේ, ඒ වැළපීම, ඒ හඬා වැටීම, ඒ දුක, දුම්නස හරියට නෙමෙයි. තාත් එක චිත්ත රූප ටිකක් විතර. ඒ කිසිවක හිමිකරුවෙක් නෑ. ඒ කිසිවකට හිමිකරුවෙක් නෑ. මේ කවබෝධ ඥානයක් තමයි සංකීර්තය. මහණෙනි නුඹලා බණ කියන්නේ මා කියවා කියා. නැත්නම් අපට ප්‍රත්‍යක්ෂ ධර්මය අප දේශන. එසේ මහණෙනි. එයි ආශ්චර්ය සාම අත්. ඒ ශ්ලෝකයේ තියෙන සුන්දරත්වය දකින්න. එවන් සුන්දර කතාවක් බුදුන් වහන්සේ අර කිව්වා වගේ. මහණෙනි මේ චලනචිත්‍ර වලටත් වැඩිය විචිත්‍රවත් මේ සිත දැකීම කියන්නේ. මේක ලස්සන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක බලන්න. අනිවාර්යෙන් ෆිල්ම් එක බලන්න පුළුවන්. ඇසාන්ති කරගන්න. චක්කු උදපාද. ඥානං උදපාද. විද්‍යා උදපාද. ආලෝකෝ ප්‍රඥාව.